බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෑම වේදනාවක්ම ඉවසන්න කියලානේ. තිබ්බානම් කටුකානම් කරානම් පානාහාරානම් පන යන තීරුව වේදනාව පවා ඉවසන්න කියන බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයට. ඊළඟට දුරුත්තානම් දුරාගතානම් වචන පතානම් නපුරු කොට කියන වචන හිත පාරවන වචන ඉවසන්න කියන බුදුරජාණන් වහන්සේ. හැබැයි පින්වත් මහණෙනි, ලාභ සත්කාර ලබන අදහසින් අවඥා නොලබන අදහසින් නම් කිසිම වචනයක් ඉවසන්න එපා. වැසිකිලි කැසිකිලි අමාරු ඉවසන්න එපා. පන යන වේදනාව ඉවසන්න එපා. මෙයයි ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාද. කොයි තරම්නම් ශ්‍රාවකෙක්ගේ හිත පිරිසිදු කරනවද? ඒ මහා පින්වන්තයෝ ඒ කාලේ සංසාරේ පෙරම් පුරාගෙන ආපු අය නිවන් දකින්න ජීවිතේ ශාසනයට කැප කරලා කලින් බුද්ධ ශාසනවල මහාන වෙලා නිවන පතපතා පින් තියන අය එහෙම ඉඳගෙන ඉඳලා ඔය දහම් අවවාදය ඇහෙනකොට එක දහම් අවවාදයෙන් හිතවල කෙලෙස් වීසෙනවා. මගේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය මේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට රහතුන් බිහි වෙනවා බලන්න දෙවිවරු කෝටි ගණන්. ඒ දහම් දේශනා කරන තැන්වල පිරිවරා ගන්නවා. අරුමේක හැටි බලන්න ආපු අයත් මඟපල් ලබනවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ආශ්චර්යයි. සරණ යන්න දිවිහිමි බුදු ගුණ හිතේතා. ඒ ශ්‍රාවක සංගරුවන සරණ යන්න. ඒ පිරිසිදු හිත් ඇති කරගත්ත සංඝයාට ඇහුණ බණපද ඒ ශ්‍රී සද්ධර්මය සරණ යන්න.